අපි බලමුද මානියංගම රාජකීය කරල් පෙරහැර. තියෙන්නේ දැන් වලගම්බ රජතුමා හරිද? මෙතන අනුරාධපුර කාලේ. good morning. කොහොමද ඔයාලට? අද දුරුතු මාසේ 3 වෙනිදා. ඒ කියන්නේ පොය දවස. ඉතින් අද අපිට තියෙනවා විශේෂ ගමනක් යන්න. ඒ තමයි අපේ පන්සලේ කරල් පෙරහැර. ඒ කියන්නේ මානියංගම රජමහා විහාරයේ කරල් පෙරහැර. මේක ලංකාවේ දැනට තියෙන එකම කරල් පෙරහැර. ඉතින් අපි ගියා නංගි මායි මල්ලි අපේ ලොකු තාත්තගේ දුව ඒ කියන්නේ අපේ දෝණි අක්කව එක්කගෙන එන්න පන්සල් යන්න. හායි දෝණි. හායි කියන්න. අපිත් එක්ක අද එයාගේ යාළුවෙකුත් ඇවිල්ලා හිටියා. ඉතින් අපි කට්ටියම එයාලා අක්කා හායි කියන්න. පන්සල් යන්න පිටත් වුණා. අද පොඩි විශේෂ දවසක්. වෙනදට සාමාන්‍යයෙන් අපේ පෙරහැර තියෙන්නේ පොය දවසේ රැට. ඒ වුණාට මේ පාර වියදම් අඩුවට හරි පොඩියට තමයි පෙරහැර කරේ. ඒ හින්දා උදේවරුේ නැකතක් තමයි දාගෙන තිබුණේ. නැකත තිබ්බේ නම් 7ට. හැබැයි පෙරහැර එනකොට ටිකක් පරක්කු වුණා. ඒ කතා කරේ එතන පොඩි පාරක් තියෙනවා. ඒක හැබැයි තියෙන්නේ රබර් වත්තක් මැදි. එතනින් ගියොත් එහෙම හරි මහන්සි. ඉතින් මම කිව්වා එතනින් යනක මහන්සි අපි පාර දිගේම ඇවිදගෙන යමු කියලා. හරි අපි දැන් ඉන්නේ ප්‍රධාන පාරේ. ඒ කියන්නේ මේක සීතාවක ඉඳන් ඇතුල් පාරේ පනාවල පැත්තට යන්න තියෙන පාර. බලන්නකො ඈතින් යකහටුවාව කන්දයි බැලුම්ගල කන්දයි ලස්සනට පේන හැටි. මේ තමයි ඉතින් අපේ ලස්සන ගම. ඔන්න ඔතනින් තියෙන වෙල්යායේ තමයි මේ පාර කරල් කඩන්න දාගෙන තිබුණේ. ඔය මං යන්නේ දැන් එතෙන්ට. කරල් නෙලීමට තීරණය කරන කුඹුර සාමාන්‍යයෙන් ඒක තීරණය කරන්නේ දායක සභාවේ තියෙන රැස්වීමකින් තමයි. අදාළ දවසට ඒ කියන්නේ පෙරහැර තියන්නේ දුරුතු පොය දවසේනේ. එදා වෙනකොට මෙන්න මේ විදිහට ලස්සනට ඒ යන පාර ගොක්කොළ වලින් සරසලා තියෙන්න ඕනි. කුඹුරට බහින තැන ගොක්කොළ වලින්ම ආරුක්කුවකුත් හදලා තියෙනවා. කරල් නෙලීම සිද්ධ වෙන වෙලාවට හේබිසි කණ්ඩායම පෙරටු කරගත්ත මහා සංඝරත්නය හා කරල් නෙලන කුමරු පිළිගෙන කරල් නෙලන ලියද්දට කැඳවාගෙන එන්න ඕනි. ඊට පස්සේ සෙත් පිරිත් දේශනා කරමින් පිරිත් පැන් ඉසින ගමන් කරල් නෙලා කරල් මිටිය සුදු පිරිවැටකින් ඔතලා කරල් කුමරුගේ බන්දේසිය මත තියෙනවා. මේ වෙලාවේදී ඕන්නන්ගේ අවට තියෙන කුඹුරු වල ඉන්න ගොවි මහත්වරුත් ඒගොල්ලන්ගේ කුඹුරු වලින් කරල් මිටිය ගානේ කරල් කුමාරයාට පූජා කරනවා. මොකද කරන්නේ අපි දැන්? අපි දැන් පන්සල් හන්දිය ගාවටම ඇවිදගෙන ඇවිල්ලා. මෙන්න මේ විදිහට එක එක රස කැවිලි සෙල්ලම් බඩු වගේ දේවල් අරගෙන ලංකාවේ හතර වටින්ම වෙලෙන්ද වෙනවා. සාමාන්‍යයෙන් රැට පෙරහැර තියෙන දවස්වලට ඊට වඩා ගොඩාක් වෙළඳෝ බලා ගන්න පුළුවන්. එනකොට මේ පාර අපි හිතුවේ නැහැ එයාලා එයි කියලා. හැබැයි ඇවිල්ලා හිටියා. අයිබෝන් වණක්කම් වාසි. පුළුවන්ද? අපි ඉතින් පන්සල් මිදුලටම ආවා. මේ පාරේ ඉන්නේ අලියෝ 3 දෙනෙක් විතරයි. වෙන පාරවල නම් සාමාන්‍යයෙන් 14ක් 15ක් වගේ ප්‍රමාණයක් එනවා. අපේ පෙරහැර ගැන කිව්වොත් එහෙම මේක තමයි ලංකාවේ දැනට ඉතුරු වෙලා තියෙන එකම කරල් පෙරහැර. අපේ කරල් පෙරහැර ආරම්භ කරේ 1766 කීර්ති රාජසිංහ රජතුමාගේ කාලේ. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර තියෙන්නේ. ඒ පෙරහැරට ගොඩාක් සමානකම් දක්වනවා අපේ කරල් පෙරහැර. විරාජිත මගේ බුදු පියාණෝ වදිමි අදරින ඉසනමා. පෙරහැර ආරම්භ කරන්න කලින් මෙන්න මේ විදිහට කට්ටියම රැස් වෙන්න ඕනි. බලන්නකො මෙයාගේ තියෙන දාංගලේ.
ඒ කියන්නේ අලි ඇත්තු, මහා සංඝරත්නය, බස්නායක නිලමේ, කරල්ලෙලන කුමාරයා, ඉතුරු ප්‍රභූවරු ওই විදිහට පන්සල් ආලින්දයට රැස් වෙනවා. ඊට පස්සේ අපේ තේවාභාර වාදන ශිල්පීන් ඉන්නවනේ, වෙස් නැටුම් ශිල්පීන්, ශෝස්ත්‍ර ගායනා වලින් පස්සේ පෙරහැර කරඬුව හා පිරුවානා පොත් වහන්සේ රන් සිවිගෙයින් තැන්පත් කරලා මහා සංඝරත්නය පිරිස පංචශීලයේ පිහිටවනවා. පෙරහැර පන්සලෙන් පිටත් වුණා කියලා ජනතාවට දැනුම් දෙන්න රජතුමා විසින් පන්සලට පූජා කරපු කුඩා කාලතුවක්කුවක් තියෙනවා. ඒකෙන් වෙඩි මුරයක් පවත්වනවා. පෙරහැර ගමන් ගන්නේ කලින් තීරණය කරගත්ත ගමන් මාර්ගයක. සාමාන්‍යයෙන් ඉස්සර නම් අපි අපේ පන්සලේ ඉඳන් අවිස්සාවේලේ ටවුන් එකටම යනවා. ඒ වුණාට පස්සේ කොහොම හරි ඒක සීතාවකට එනකන් සීමා වුණා. හැබැයි මේ පාර අපි ඊටත් අඩුවෙන් තමයි පෙරහැර ගමන් කරේ. සාමාන්‍යයෙන් අපි දහම් පාසලේ ඉගෙන ගන්න කාලේ අපි පෙරහැරේ අනිවාර්යයෙන්ම සහභාගී වෙනවා. දැන් මේ පාර උසස් පෙළ විභාගයත් එක්ක පොඩ්ඩක් කාර්ය බහුල නිසා මේ පාර මමයි අපේ නංගි තව මගේ යාළුවෝයි පෙරහැරේ සහභාගී වුණේ නැහැ. හැබැයි අවුරුද්දේ ජනවාරි මාසේ කියන්නේ අපේ ගමේ කට්ටියන්ගේ නම් ආසම මාසේ. ඕන්න ඉතින් අපි ගියා අපේ පන්සලේ හදලා තියෙන සිරිපාද අනුරුවට. අපේ අක්කට ඕනි කිව්වනේ නෑ අක්කට නෙමෙයි අතන කිව්වොත් මට ඕනි වුණා සිරිපාදේ උඩට ගිහිල්ලා පෙරහැර පේන විදිහ වීඩියෝ ක්ලිප් එකක් ගන්න. ඕක නෙමෙයි අර හොඳ උන්චිලාවක් වගේ එකක්. ඒක අඩේ ඒක කම්මලා. ඒක කපලා නෑ. අද අපේ බ්ලොග් එකේ ප්‍රධාන මාතෘකාව වුණේ පෙරහැර නිසා මම පන්සල ගැන ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. කරනවා නම් ලොකු බ්ලොග් එකක් කරන්න තරම් වුණත් ඕනි තරම් පෞරාණික තොරතුරු, ඉතිහාස තොරතුරු අපේ පන්සලේ තියෙනවා. මම අනිවාර්යයෙන්ම ළඟදීම පන්සල ගැන වීඩියෝ එකක් දාන්නම්. මේ පන්සලේ තියෙන එක නිර්මාණයක් විතරයි. තව මේ වගේ නිර්මාණ ගොඩාක් අපේ පන්සලේ තියෙනවා. තායිලන්ත සියම් බුදු මැදුරක්, තව අපි කියනවා ලස්සන ගලක් උඩ හදපු ගල උඩ බුදු මැදුර කියලා. ඒකත් හරිම ලස්සනයි. මම ඒ දේවලුත් ඉක්මනටම පෙන්නන්නම්. මෙතන තියෙනවා 12 මහේ පහනකුත්. මේක සිරිපාද අනුරුවක් නිසා ඒ විදිහටම තමයි හදලා තියෙන්නේ. හරි මම දැන් ඔයාලට පෙන්නන්නම් අපි කලින් vlog එකේ ගියපු යකහටුවාව ගල. මෙතෙන්ට ඒක හොඳට පේනවා. මගේ ෆෝන් එකේ නම් එච්චර zoom කිරීමේ හැකියාවක් නැහැ. ඒ වුණාට ඔතන තියෙන එක තමයි යකහටුවාව පර්වතය. ඔයාලා මගේ ඒ vlog එක බැලුවේ නැත්නම් ඒකත් බලන්න. ඔයාලා මුජු. මේක වුණත් අස්කල් මෙතෙන්ට තියමු නේද ඔක්කොම? ආයි අර යන්න දෙන්නේ. බලන්න කොච්චර ලස්සනද මෙතන ඉඳන් වටපිටාව කියලා. මේ දේවල් දැන් හරියට මග ඇරිලා. ඉස්සර නම් හැමදාම ඉරිදට අපි පන්සලේ හතර වටේම ඇවිදිනවා. මම ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වෙලා හිටපු කාලෙත් අපි මේ හැම දෙයක්ම අපේ අතින්මයි සිද්ධ කරේ. සුද්ධ කරන වැඩ, මේවට උදව් කරන වැඩ, රෑ දවල් නැතුව අපි ඒව හරි ආසාවෙන් කරා. ඒ හැම එකම පුදුම අත්දැකීම්, පුදුම ලස්සන. දැන් ඒ හැම එකක්ම නැති වෙලා මේ කිහිල්මල් A level විභාගයක් හින්දා. ඔය පේන චෛත්‍ය තමයි අපේ ගමේ අනිත් පන්සල. විහාරේ කටාරම් කොටලා ගත්තා කියලා කියන ඒ කාලේ පන්සල් තිබ්බේ එහෙමනේ. ඔව්. කාවට හරි දලවුවා කරවන්න නැති. ඉතින් මේ අහන්නකෝ. ඉතින් ඔන්න ඉතින් මං අපේ මල්ලිට පන්සලේ ඉතිහාසය ගැන කියනවා.
ඔය කිව්වේ වලගම්බ රජතුමාගේ කාලේ ගැන. වලගම්බ රජතුමා තමයි අපේ පන්සලේ ඉස්සලාම එක ලෙන් විහාරයක්නේ කටාරම් කොටලා මේක විහාරයක් බවට පත් කරලා තියෙන්නේ. මොකද කියන්නේ පන්සල් යනවාද පල්ලෙහාට යනවාද? පල්ලයට. යා. හයි කියන්නේ. පල්ලයට. හයි කියන්නේ. ආයි. ඔන්න ඉතින් අපි පන්සලේ ඉඳන් පල්ලෙට යනකොට අපේ තව මල්ලි කෙනෙකුත් හම්බුණා. අපි කට්ටියත් එක්ක ඉතින් පෙරහැර බලන්න පුළුවන් තැනකට ආවා. අපි ආවේ කරල් කඩන තැන ඉස්සරහක් තියෙන කුඹුර ඉස්සරහා තියෙන තැනටමයි. එතකොට ලේසියෙන් පෙරහැර බලා ගන්න පුළුවන් වෙයි කියලා අපි හිතුවා. හැබැයි වෙනදට නම් ඊට වඩා හරි ලස්සනයි. මොකද රෑනේ පෙරහැර තියෙන්නේ. එල්ලී පන්දන් අරන් යනවා. අද ඒ දේවල් නැහැ. ඒක නිකන් පුරුදු නැති ගතියක් තියෙනවා. රාජකීය පුරුදු පොණියොත්සවයේ නැත්නම් උගස්සන කරල් වෙලේ පෙරහැර මංගල්‍යය තමයි මොහොතින් මොහොත ඔබට දැක බලා ගන්නට පුළුවන්කම ලැබෙන්නේ. ජීවිත වසර 259කට පෙර ජීවිත වසර 259කට පෙර තමයි මහනුවර රජ කරපු කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා තමයි මුල්වරට මුළු පෙරහැරම ඔයාලට පෙන්වන්න බෑනේ. ඉතින් මම පොඩ්ඩක් ස්පීඩ් අපේ පෙරහැර දැනට මේ පවත්වන්නේ 261 වෙනි වතාවට. ඒ කියන්නේ එදා ඉඳන්ම කීර්තිශ්‍රී රාජසිංහ රජතුමා පෙරහැර පවත්වන්න කියලා නියම කරපු දවසේ ඉඳන්ම අද වෙනකම්ම කවදාවත් මග නොහැර අපේ පන්සලේ හිටපු හාමුදුරුවන් වහන්සේලා දායක සභාව ජනතාව එකතු වෙලා මේ පෙරහැර පවත්වනවා. කොච්චර අඩුපාඩු ආවත් අපි ඒක කවදාවත් නොකර ඉඳලා නැහැ. පුළුවන් විදිහකට පෙරහැර තියෙනවා. අපි එදා රෑ වෙලත් පන්සලට ගියා. මේ තියෙන්නේ පන්සලේ බුදුගේ ඇතුළ. පන්සල ආයිත් ප්‍රතිසංස්කරණය කරන්නයි යන්නේ. දැන් නම් පලංචි එහෙමත් බැඳලා ඉක්මනින්ම ප්‍රතිසංස්කරණ කටයුතු කරයි වගේ. ධර්මශාලාවට පැමිණෙන්න පැමිණලා මේ තිබෙනා වූ වී කරල් රැගෙන වී ඇට 10ක් හෝ නමංගේ නිය පොත්තෙන් පොතු ඇරලා සහල් බවට පත් කරලා මේ එක දිනේ සකස් කරන කිරිහර අපි පන්සලේ උඩ සියම් බුද්ධ මන්දිරේ ඉන්නකොට අපිට පොඩි හාමුදුරුවෝ දීපු ඇනවුස්මන්ට් එකක් ඇහුණා. ඒ තමයි පහවදාට තිබිච්ච කිරි ආහාර බුද්ධ පූජාවට අද නෙලපු කරල් ටික නියපොත්තෙම තමයි පොතු අයින් කරන්න ඕනි. ඒක චාරිත්‍රයක්. ඉතින් ඒකට අපිටත් සහභාගී වෙන්න පුළුවන් කියලා ධර්මශාලාවේ. ඉතින් අක්කයි මායි නංගියේ අපි කට්ටිය ධර්මශාලාවට යන්න පිටත් වුණා. අපි යනකොටත් ගොඩක් කට්ටිය මේ වැඩේට සහභාගී වෙනවා. ඉතින් අපිට පුළුවන් තරම් වෙලාවක් අපි ඉඳලා අපිට පුළුවන් තරම් ප්‍රමාණයක් වීයට සුද්ධ කරලා ඊට පස්සේ රෑ 12:20 විතර වගේ වෙනකොට අපි ගෙදර යන්න පිටත් වුණා. හරි එහෙනම් මම අදට ගිහින් එන්නම්. වීඩියෝ එක බැලුවට හැමෝටම ගොඩක් ස්තුතියි. ගොඩක් අඩුපාඩු ඇති. ඒ වුණාට තව ඉස්සරහට මම පුළුවන් උපරිමයෙන්ම ලස්සන වීඩියෝස් දාන්න බලාපොරොත්තු වෙනවා.